හරි. හරි ළමයි මේ අපි දැන් ඔන්න ගිය සතියේ දැන් සති 3ක් වෙනවා පේපරේ සාකච්ඡා කරනකොට අරගෙන කොටස් අද පළවෙනි කොටස ගණන් 24ක් කරලා සාකච්ඡා කරලා ඉවරයි. හරි. දැන් තියෙන අපිට මේ පේපරේ ඊළඟ කොටස 25 වෙනි ප්‍රශ්නේදී. ඒක සාකච්ඡා කරලා ඉන්නවා. පස්සේ ඊ කොටසට යනවා. හරි. 25 වෙනි ප්‍රශ්නේ එදා මම කතා කරන්න හදලා ඩයිවර්ස් ඊළඟ දවසට දැම්මේ හොඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි. ගාන කියවන්න හරියට. අරය ඒ හා උස 3යි ඒ වන. හරි. ඇඳ ගන්න රූපයක්. සිලින්ඩරයක් තියෙන්නේ. ඇඳ ගන්න සිලින්ඩරයක්. රූපයක් අඳින්නේ ගුවා වෙන රූපයක් ඇඳලා දෙන්නේ සිලින්ඩර්. අරය කීයද? අරය ඒ. අරය ඒ කියලා ලකුණු කරගන්න. උස 3යි ඒ. අරය වගේ 3 ගුණයක්. 3යි ඒ. වෙන සිලින්ඩරාකාර ලී කුට්ටියකින් මෙන්න මේ වගේ ලී කුට්ටියකින් අරය ඒ හා උස 2යි ඒ වන හේතු හැඩසි කොටසක් හාරා ඉවත් කරයි. ඒ කියන්නේ මෙන්න මේකේ මෙන්න මෙහෙම හේතු හැඩති එකක් හාරලා අයින් කරලා. මෙන්න මේ වගේ හේතුව තියෙන එක හාරලා අයින් කරලා දාලා. ඉතින් ඕක මහ දෙයක් කොහොලට ඔන්න බලන්නකෝ. ඔන්න හේතුවේ උස කීයේ කියලා ඉතින් තියෙන්නේ. අරය ඒ හා උස 2යි. අරය අරයමයි උස 2යි. උස කියන්නේ රිජුස 2යි. වන හේතු හැඩති කොටසක් හාරාය. ඉතිරි දී පරිමාව වෙන්න මේක බව පෙන්වන්න. ඉතිරි දී පරිමාව හොයන්න මොකද්ද කරන්න ඕන? මේ සිලින්ඩරේ පරිමාවෙන් හේතුවේ පරිමාව මොකක් කරන්න ඕනේ? ඉතිරි හොයන්න නම් සිලින්ඩරේ පරිමාවෙන් හේතුවේ පරිමාව අයින් කරන්න. එතකොට තමයි ඉතිරි ටිකේ සිලින්ඩරේ පරිමාව ගන්න පුළුවන් 5r වර්ග h කියලා. හරිද? 5r වර්ග h කියලා ගන්න පුළුවන් හේතුවේ ආරේ. මේ හේතුවේ පරිමාව. sorry සිලින්ඩරේ පරිමාව. ඒකෙන් අඩු කරන්න හේතුවේ පරිමාව 3න් 1යි 5r වර්ග h. 3න් 1යි 5r වර්ග h. අන්න දැන් ආදේශ කරන්න. මේ ළමයි 5 වෙනුවට 7 22 දාන්න යන්න එපා. මොකද අවසාන උත්තරේ තියෙන්නේ 5 අකුරු. දෙකෙන් 7 22 දාන්න යන්න එපා. 5 අකුරු තියෙනවා. අනිත් ඒවා ආදේශ කරන්න. 5 r වෙනුවට r කියලා කිව්වේ සිලින්ඩරේ. සිලින්ඩරේ r a. අරේ a. h වෙනුවට උස 3යි a. අඩු කිරීම 3න් 1යි 5 වෙනුවට 5යි. අරේ කීයද? හේතුවේ අරයත් a මයි. a වර්ග. h උස 2යි. දැන් ඔන්න ඔය ටික සුළු කරා. හරි. ඔය ටික සුළු කරා. 3 වාරයක් 3යි 5a ඝන. අඩු කිරීම උඩ ඉර උඩ 5a 2යි a. 2යි 5a ඝනය. ඉර යට 3යි. ඉතින් බලන්නකො මේක කොච්චර දේශිද කියලා. මෙතන ඉර යට තියෙන්නේ කීයේ? මෙතන ඉර යට තියෙන්නේ 1. හරි. මෙතන ඉර යට 3, මෙතන ඉර යට 1. මේ එකක් 3ක් කරන්න ඕනේ. එහෙනම් 8යි 2ම මේ උඩ කරන්න. ඔන්න බලන්න 3 වරක් 3 9යි 5a ඝනය. ඉර යට 3යි. අඩු කිරීම 2යි 5a ඝනය. ඉර යට 3යි. 9න් 2ක් කියන් කීයේ? 7යි 5a ඝනය. ඉර යට 3යි. ඕකනේ බව පෙන්වන්නේ. අන්න බලන්න ලක්ෂණ උත්තරේ හැදෙන්නේ. 7යි 5a යට 3. බලන්න ඔය කාණිති කොච්චර ලේසිද කියලා. කරන්න තිබ්බේ මේ හේතුවේ පරිමාවෙන් හේතුවේ sorry සිලින්ඩරේ පරිමාවෙන් හේතුවේ පරිමාව. හරි ගමතක්. උන් උත්තරේ 11 හතර ගන්න. සිලින්ඩරේ මේ 10 ඔසර තිබ්බට හේතුව තියෙන්නේ 11 ඔසර.
හරි. අපි යමු ඊළඟ ගාන. හරි. ඊළඟ ගාන යනවා. බලන්න ඊළඟ ගාන. ඊළඟ ගානේ මොකද්ද වෙන්නේ? මේ ලොකු ගානක් තියෙනවා. ලකුණු 10ක ලොකු ගානක් තියෙන්නේ. රූප සටහනක් තියෙනවා. අපි රූප සටහන දැන් කියන්නේ රූප සටහන දෙගෙන වැඩේ පටන් ගන්නවා. ඔයාලා දැනගන්න පොතේ. හරි. රූප සටහන දෙගෙන වැඩේ පටන් ගන්නවා. හරි. මේ ටික 14යි B C D මේ ටික E මේ ටික C මේ ටික A මේ ටික 15යි මේ ටික F මේ ටික 20යි හරිනේ ඔන්න ඔක දෙල් තියෙන්නේ තියෙනවා මේ තලනුක ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා ත්‍රිකෝණේ ත්‍රිකෝණයක් තියෙනවා අර්ධ වෘත්තයක් තියෙනවා ඔන්න ඔය විදිහට තමයි හරි හදමු අපි ගන්න වෙනද සලක බිම්මහලේ දැනස්ම බිම්ම රූප සටහනේ දැක්වේ. වෙනද සලක් තියෙනවා ඔගේ මේ බිම්මහලේ රූප සටහන වල තියෙන්නේ. එය A D E F ත්‍රිපිසියමකින් BCD මේ ත්‍රිපිසියමක් තියෙනවා. මේ ත්‍රිපිසියමයි අර්ධ කුට කැලල පුඩු තියෙන්නේ. හරි අපිට ගන්නවා මේ ත්‍රිකෝණයි ත්‍රිකෝණයේ අර්ධ කුටේ කියලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. කොටසකින් සමන්විත වේ. BCD වක්‍රමයි මේ දිග BCD කියන්නේ මේ වක්‍රයේ දිග B සිට D තෙක් අනුයාත බල්බ දෙකක් අතර පරතරය මීටර් 2ක් වන පන්ති බල්බ සවිකර ඇත. මේ සඳහා අවශ්‍ය බල්බ ගණන සොයන්න. අපි හොයමු බල්බ ගණන. බල්බ ගණන හොයන්න නම් ඉස්සෙල්ලා මේ BCD දිග හොයාගෙන ඉන්න. BCD දිග හොයන්න ගන්නවා අපි සූත්‍රය මොකද්ද? 360 θ 2πr මෙන්න මේ ඡාප දිග ගන්න පුළුවන් 360 θ 2πr වලින් 360 θ වෙනකොට කෝණේ කීයේ මේ ඇවිල්ලා අර්ධ වෘත්තයක් කෝණ 180යි 2π වෙනකොට 722යි අරය 14යි නෑ විස්කම්බේ තමයි ඔය 14යි කියන්නේ අරය එතකොට විස්කම්බේ භාගයයි 7යි 180ට එකයි 360ට දෙකයි දෙකට එකයි දෙකට එකයි 7ට එකයි 7ට එකයි 22යි සෙන්ටිමීටර් 22යි මෙන්න මේ අපෙන් අහන්නේ දිග නෙමෙයි අපෙන් අහන්නේ මේවයි බල්බ height කියන්නේ මෙතනින් පටන් ගත්තොත් B ගේ ඉඳන් ඔහොම ඔන්න ඔහොම බල්බ height කරගෙන යනවා බල්බ කීයක් ඕනද කියලා අහන්නේ බල්බ දෙකක් අතර පන්තිරේ තියෙනවා මීටර් 2යි බල්බ දෙක එහෙනම් මොකද කරන්නේ දෙකෙන් බෙදලා තියෙන්නේ දෙකෙන් බෙදුවම බල්බ දෙකක් අතර පන්තිරේ මීටර් 2යි දෙකෙන් බෙදුවම ඕන බල්බ ගානේ දෙකෙන් බෙදුවා කීයේ 11යි බල්බ 11යි කියන්නේ මොකද හරිද නෑ මොකොත් දන්නේ මෙහෙම ලියා මෙහෙම බල්බ අල්ලගෙන ගිහලා ආයි අවසානට D ගාවත් බල්බ එකක් දන්නවා නේද නේද හයි කරන්න හරි කන්නේ ඉන්න හරි හදිසියක් මේ තන රූපේ වටේම කිව්වනම් අර එතකොට එකතු කරන්නේ නැහැ ඇයි මෙතනින් පටන් ගත්තොත් මෙහෙම මෙහෙම මෙතෙන් යනකොට ආයි අවසානට එකතු කරන්න ඕනේ නැහැ හරි අර වගේ ඉවර වෙන්නේ නැතුව ඒ කියන්නේ සම්පූර්ණ මෙහෙම කොටසක් නැතුව බාහිර තියෙන රූපයක නම් අනිවාර්යෙන් එකක් එකතු කරනවා. හරි. බල්බ් එකට 11 දෙනා එකක් එකතු කරා. බල්බ කීයේ? බල්බ 12යි. බල්බ 12යි. බලන්න දෙවෙනි ප්‍රශ්නේ කොහොමද? බිම්මහලේ වර්ගඵලය සඳහා ඊටමත් ලේසි. ත්‍රිපිසියම වර්ගඵලය ගත්ත කේන්ද්‍රික කන්න ගන්න. දෙන්න එකතු. ත්‍රිපිසියම වර්ගඵලය ගන්න. දැන් ඉස්සෙල්ලා ගිය සතියේ තමයි. 20යි ආධාරක පාදයේ සමාන්තර පාදයක ඉද මේකේ සමාන්තර පාදෙ 20යි මේ සමාන්තර පාදෙ මෙතන ඉඳන් AB දිග 20යි BK ඉඳන් දිග 14යි 20යි 14යි 34 20යි 14යි 34 ඕක දෙකෙන් බෙදලා ලම්බ උසෙන් ගුණ කරන්න ලම්බ උස කීයද ලම්බ උස 15යි මේ තියෙන ලම්බ උසනේ ලම්බ උසෙන් ගුණ කරන්න 30යි 24යි 34යි එකතු කරන් පස්සේ 54යි 54 දෙකෙන් බෙදුවා 15 ගුණ කරා 54 දෙකෙන් බෙදුවම කීයේ 5ට දෙකේ ඒවා 2යි 14ට 7යි 27යි 27 ගුණ කරා 15 හරි බලන්න 27 15 ගුණ කරා කීයක් එනවද කියලා 27 15 ගුණ කරලා බලන්න කීයක් එනවද කියලා
27 පාදක මොකද බලන්න 405ක් කියනවා. 405යි. ඔය ඇවිල්ලා ත්‍රිපීසියම් වල. ඔය වගේම අපි හොයා ගන්න ඕන මෙන්න මේ අර්ධ වෘත්තේ. අර්ධ වෘත්තේ නම් ලේසි 360 θ ෆයි r වර්ග ෆයි r වර්ග. θ වෙනකොට දැන් මේක 180 ෆයි වෙනකොට 7 22යි r අරය 7යි. 7 වර්ගෙ හින්දා 7 වෙන එක. 7ට 1යි 7ට 1යි 180ට 1යි 362යි 2ට 1යි 11. 11 තරක් 7 77යි. වර්ග මීටර 77යි. එහෙනම් මේ ලොකු ත්‍රිපීසියමයි මෙන්න මේ ටිකයි මොකක් කරන්න ඕනේ එකතු කරන්න 405යි 77යි එකතු කරන්න 405යි 77යි එකතු කරලා පස්සේ කීයේ 482 වර්ග සෙන්ටිමීටර 482 පේනවනේ 482 482 වැඩි ලේසි මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය හොයන්න දැනගත්තා නම් ක්ෂේත්‍රිකාංගය හොයන්න දැනගත්තා නම් ලේසියම හදනවා එක කොටසයි දෙක කොටසයි කියනවා හදාගන්න හරි අපි යමු තුන්වෙනි කොටස බලන්න තුන්වෙනි කොටස මොකක්ද කියන්නේ කියලා BCD අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලයට වඩා 17කින් අඩු. මේකේ වර්ගඵලය අපි ගත්ත 77යි කියන අපිට. ඊට වඩා 7කින් 17කින් අඩු. හරිද? ඊට වඩා 17ක් අඩුයි. අඩු වර්ගඵලයක් සහිත ත්‍රිකෝණාශ්‍රාකාර රථ ගාලක් AF එක මායිමක් වනසේ හැදෙන්නට එකතු කරේ. රථ ගාලක් එකතු කරන්න ඕනේ. AF එක මායිමක් වෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔහොමනේ. AF එක මායිමක් වෙන්නේ ඔහොම ඇල්ලුවොත් එළියට බෑල්ලන්න ගේතුල නැහැ. හතර හරි එළියට AF ඔන්නෝම එක. එක් මායිමක් AF වෙනසේ ඉදිකල යුතුයි. ඒ දවසට හනක් සයිඩ් පාදු. හරි දවස් සටහනක් නම් දැක්ුවා හැබැයි මිනුනුත් ඕන මිනුන් ටික ගන්න මෙහෙම මේකේ වර්ගඵලය දන්න ඕනේ පටන් ගියුණා අපි නම් දන්නේ නැහැ ඒක මොකද දන්නේ හරි මෙන්න මේකට වඩා 17ක් අඩුයි මේකේ වර්ගඵලය ඒක කියන්නේ අර්ධ වෘත්තයට වඩා අතකාලේ වර්ගඵලය 17ක් අඩුයි එහෙනම් මෙතන 77 තිබ්බේ 77න් 17ක් අඩු කරනවා කීයේ 77න් 17ක් කියන පස්සේ 77 අඩු කිරීම 17 7න් 7ක් බිඳුවයි 7න් 6යි මේක වර්ගඵලය කීයේ 60 වර්ගඵලය 60 හරි මේ ඍජු කෝණාශ්‍රයත් මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ගන්න කොහොමද දිග ගුණ කිරීම ඵලන දිග ගුණ කිරීම ඵලන දිග දන්නවා අපි මේක ගමු දිගයි කියලා දිග 15යි ඵලන දන්නේ නැති ගුණ කිරීම x සමානයි 60ක සමාන කරන්න හරිනේ මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය 60යි කියලා අපි දන්නවනේ ඒක x සමාන කරන්න පුළුවන් හරි දෙපැත්තම 15න් බෙදුවා 15ට 15 කැපුණා x සමානයි 60 15න් බෙදුවා කීයද 4යි අන්න සෙන්ටිමීටර මීටර 4යි 4යි මීටර අර බලන්න පළල මීටර 4 හරි ඔන්න හදාගන්න
හරි ඉක්මනට හදාගන්න. ලේසි ගානක් ඕක. අනිවාර්යෙන් ලකුණු 10න් 10යි. ඔබ නම් කමෙන්ට් එකක් දාලා ලකුණු 10න් 10යි කියනම ගානට 10ක්. 30 ලකුණු ගාන කමෙන්ට් දාන්න පහකට වැඩි නම් නැත්නම් ඇච්ච. පාරේ හයිට් වගේ වැඩි. ලකුණු 8ක් දෙන්න දිනවා. 7ක් 8ක් කියලා කමෙන්ට් එකක් දාන්න. මට මේ ගානට තියෙනවා 10න් 10යි කියලා. ගැම්මට අර මෙහෙම එකකුත් එක්ක දාන්න අර ඉමෝජි එහෙම ඉමෝජි එකත් එක්ක දාන්න. මට 60යි කියලා. මට 60යි කියන්නේ මට 10යි. දෙකක් එහෙම කියන කට්ටිය දාන්න. නැත්නම් මට දෙකයි කියන්නේ. දැන් දෙකයි කියන දේ මම ඇත්තට එකයි. 10ක් තියෙනවා තියෙන පිටේත් එක දාන්න. 10යි. හරි. අපි යම් දෙවනි ගාන. ලේසි ගාන. පරිමාව ගාන ඊටාම ලේසි ගානක් තියෙන්නේ. බව වෙනන්නේ කියලා තියෙනවා කියලා පේනවා මට. ලේසි ගාන. හදමු. අරය සෙන්ටිමීටර් 7ක්ද උස සෙන්ටිමීටර් 15ක්ද වූ කේතුආකාර කුහර භාජනය. ඔව් කේතුවක් ඇතුලේ කේතුආකාර කුහර භාජනයක් තියෙනවලු. මේ කුහර භාජනය කියන්නේ මොකක්ද? කුහර කියන්නේ ඇතුලේ කිස් සමහර කට්ටිය ඔළුව වගේ. ඔළුව ඇතුලේ කිස් නේ. ඒ වගේ කුහර භාජනය. හරි කුහර කියන්නේ ඔබේ ඔළුව කුහරේ කරන ඔබේ ඔළුවේ කිස්. හරි මේ කුහර භාජනය කියන්නේ ඇතුලේ වතුර පුරාන කිස් කොට වගේ. හරි කුහර මේ කේතුවක් තියෙනවලු. කේතුවේ අරය සෙන්ටිමීටර් 7යි. අරය සෙන්ටිමීටර් 7යි. කේතුවේ අරය සෙන්ටිමීටර් 7යි. උස සෙන්ටිමීටර් 15යි. සෙන්ටිමීටර් 15යි උස. ඔන්න බලන්න කොච්චර ලේසිද කියන ඔය දෙක තියෙන්නේ. ඔය දෙක ලකුණු කරගන්න බැහැ නෝ එකක් තියෙනවා. ඕකේ තුආකාර කුහර භාජනය සම්පූර්ණයෙන් ජලයෙන් පුරවා ඇත. මේක සම්පූර්ණ මේ අතර තියෙන ඉතින් ජලයෙන් පුරවන්න බෑ. මේක අනිත් පැත්ත හරවන්න කියන්නේ ජලය ටික දේරෝ මිලියනෝ මෙහෙම උනා. හරි මේක අනිත් පැත්ත හරවලා තියෙනවා. හරි තියෙන මේ දැන් තියෙන අර උපන්දිනේ ඩොවිලා ගන්න එක පොත්. මේක අනිත් පැත්ත හරවලා වතුර පුරවා ඇත. අරය සෙන්ටිමීටර් ඒද උස සෙන්ටිමීටර් උස සෙන්ටිමීටර් h ද උස සෙන්ටිමීටර් h ද වන සිලින්ඩර් ආකාර භාජනයකට දැමූ විට එහි උස සෙන්ටිමීටර් 3ක් ඉතිරි වනසේ භාජනය සම්පූර්ණයි. මෙන්න සිලින්ඩරයකට දානවා. ඔන්න ඔක ගෙනල්ලා දානවලු සිලින්ඩරයකට. ඔන්න බලන්න හොඳට ඔන්නතන කල්පනා කරන්න. හොඳේ ඔය ටික දානවලු සිලින්ඩරයකට. දැම්මට පස්සේ ඔගේ අරය A. සිලින්ඩරේ අරය A. උස h. හැබැයි සම්පූර්ණයෙන් වතුර පිරෙනවද? ඔගේ සම්පූර්ණයෙන් වතුර පිරෙනවද කියන්නේ නැහැ. එහි උස සෙන්ටිමීටර් 3ක් ඉතිරි වනසේ. 3ක් ඉතිරි වෙනවා. මෙහෙම ගත්තොත් ඔන්න තෙන්ට නම් වතුර පිරෙන්නේ. ඔන්න තෙන්ට නම් පිරෙන්නේ වතුර. ඔන්න තෙන්ට පිරෙනවා කියන්නේ වතුර. ඔන්න මම අදිස් මේක මෙන්න මෙතෙක් එකක් පිරෙනවා වතුර. එතකොට මෙන්න මේ ටිකේ වතුර තියෙන්නේ. මේ ටිකේ හිස් ප්‍රමාණය 3යි. සෙන්ටිමීටර් 3ක් හිස් වෙන විදියට වතුර පිරෙනවා කියන්නේ. 3ක් හිස් වෙනසේ වතුර පිරෙනවා. අපිට කියන්න පුළුවන් එතකොට මේ උස කීයද? මේ ටිකේ උස මුළු උස h. හරි? මුළු උස h. එතකොට මේ ටික කීයක් වෙන්න ඕන? h කින් කීයක් අඩු වෙන්න ඕනේ? මුළු උස h මේ උස 3යි නම් h ඍණ 3යි. h ඍණ 3යි. මේ උස ඇවිල්ලා h ඍණ 3යි. හරිනේ? අන්න බලන්න කොච්චර ලේසියි. මුළු උස h. h ගෙන් 3ක් අඩු වුණාන් පස්සේ මේ ටික අන්න වතුර පිරිච්ච උසක් අපි හොයාගත්තා. h ඍණ 3යි වතුර පිරිච්ච උස. හරි? වතුර පිරිච්ච උස h ඍණ 3යි. ඊටමත් ලේසියි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේකේ පරිමාවයි මෙන්න මේ ටිකේ පරිමාවයි සමාන කරගන්න. එතකොට තමයි යෝක බව පෙන්වන්න පුළුවන්. හරි ඉතින් මේ අපිට පළවෙනි ප්‍රශ්නේ කියනෝනේ කේතුවේ මේ හොයන්න කියන එක හොයන්න. කේතුවේ පරිමාව ගන්න පුළුවන් කොහොමද? 3න් 1යි 5r වර්ග h. දන්නේ නැත්නම් පේපරේ පළවෙනි පිටේ තියෙන සූත්‍රය. හරි පේපරේ පළවෙනි පිටේ තියෙන සූත්‍රය. හරි
දාන්න සූත්‍රය දාලා හදන්න. සූත්‍රයට ආදේශ කරලා ඉක්මනට හදන්න. හරි. කේතුවේ පරිමාව හොයන්න තියෙන්නේ. කේතුවේ පරිමාව හොයන්න බෑ. 3න් 1යි 5 වෙනුවට 7න් 22 දාන්න ඕනද? 5 වෙනුවට දාන්න ඕනේ 7න් 22 5 එහෙම තියෙන්න. මොකද 5ට 5 කපලා දාන්න පුළුවන්. මම ඔය ගණන් හදද්දි මුලදීම කිව්වා. ඔය වගේ ගණන් වල 7න් 22 දාන්න යන්නේ. 7න් 22 දැම්මොත් උත්තරේ එනවා. ගාන සංකේතය. ඒක ඔයාලට හදන්න සුදු කිරීම සංකේතය. 5 තියෙන්න දෙන්න. 5 තියෙන්න දුන්නා. R වෙනුවට ඒක අත්දැකීම ගන්න නම් ඒක දැනගන්න ඕනේ. මෙතන 5 7න් 22 දැම්මට වැඩක් නැහැ කියලා දැනගන්න. ගොඩක් ගණන් හදන්න. එතකොට තමයි දැනෙන්නේ. හරි. R දන්නෝ අරය 7යි. 7 ඒවත් දෙක. H දන්නෝ 5යි. අනේ 3යි 15යි කපලා දාන්න. 3ට 3 එකයි 15ට 3 ඒවා 5යි. හරි. 7ක් 7 49යි. 49 ඒවා 5ක්. කීයද? 49 ඒවා 5ක්. 49 ඒවා 5ක්. මෙතන මේ තමයි පොඩ්ඩක්. මෙතන 5 වෙනුවට 7 22 දාගමු. එහෙම වුණොත් 4 7 කපලා දාන්න පුළුවන්. ඒකින්ද දාගෙන්නේ. එතකොට වෙන්නේ තව ලේසි වුණා. 5 තිබුණොත් එහෙම අමාරුයි. 5 තිබ්බම හදන්න. 4 7 2යි 4 7 2යි. 4 22 154යි. 154 ඒවා 5 කීයේ? 154 ඒවා 5 770. 770. वर्ग घन सेंटीमीटर 770ක් තියෙනවා කේතුවේ පරිමාව. හරිද? කේතුවේ පරිමාව කොච්චර තියෙනවද? 770. කේතුවේ පරිමාව 770. ඔන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියන්නේ සිලින්ඩරේ අර ඒ සමානයි 7යි බව පෙන්වන්න කියලා. අය ඔයගොල්ලෝ කියන්නේ අර බව පෙන්වන්න කියලා තියෙනවා. පේපරේ තියෙනවනේ. හරි. එන්න ඒක බව පෙන්වන්නේ මෙන්න මේකේ පරිමාවට මේකේ පරිමාව සමානයි. මේ සිලින්ඩරේ ඔක්කොම ටික නේ වතුර පිරිච්ච පරිමාව තියෙන්නේ. අන්නේ වතුර පිරිච්ච පරිමාවට මේකේ පරිමාව සමානයි. සමාන වෙන්න බෑ. දැන් වතුර මේකේ තියෙන වතුර ටික මේකට දැම්මේ අපතේ යන්නේ සිලින්ඩරේ දානවා කියන්නේ. එතකොට මේකේ තිබ්බ පරිමාවට මේ ටිකේ පරිමාව සමාන වෙනවා. වතුර පරිමාව වෙනස් වෙන්නේ නැහැ නේද? හරි. මේකේ පරිමාව ගන්න කොහොමද සිලින්ඩරේ? 5r වර්ග h. 5 වෙනකොට අවසාන උත්තරේ 5 තියෙනවද? 5 නැහැ නේ. එහෙනම් 5 වෙනකොට 7x2 දාගන්න වෙනවා. නැත්නම් අමාරුයි. 7x2යි. r වෙනකොට r a කියලා වෙන්නේ. r a වර්ග. ගුණ කිරීම h වෙනකොට උස අන්න අපේ කට්ටිය කලබලයෙන් දානවා h කියලා. උස h නෙවෙයි වතුර පිටිච්ච උස ගන්නවා. මුළු ඔක්කොම පිටාර මට්ටමටම වතුර පිටලා ඉක්මනන් h ගත්තාම හරි. හැබැයි වතුර පිරලා තියෙන්නේ 3ක් අඩු වෙන. ඒ කියන්නේ h ඍණ 3. අපි ඒක හොයාගන්න ඉස්සෙල්ලා. h ඍණ 3. 22යි a වර්ග h ඍණ 3යි. බෙදීම 7යි. ඕක සමාන කරන්න 770. ඒක නේ වෙන්නේ. හේතුවට සමානයි. බෙදීම 7 නැති කරගන්න දෙපැත්තම 7 දාන්න. 7යි 7යි ගැපිලා යනවා. මේ බෙදී ගුණ කිරීම 22 නැති කරගන්න බෙදීම 22ක් දාන්න දෙපැත්තට. 22යි 22යි දුක. තේරුණානේ? බෙදීම 7 නැති කරගන්න ගුණ කිරීම 7ක් දැම්ම ගුණ කිරීම 22 නැති කරගන්න බෙදීම 22ක්. දෙපැත්තටම 1. 22 22 එකයි 11 බෙදුම 11 මේ 11 බෙදුම 11 ඒව 2යි 70යි දෙකට දෙකේ එකයි 35යි 35 ගුණ කිරීම 7. අපෙන් අහන්නේ උත්තර ගන්න කියන්නේ මොකද්ද? ඒ අකුර. මේ උත්තර ගන්නම් මම දෙන්නම්. හරි. මේ පැත්තෙන් ඉතිරි වෙනවා a වර්ග h ඍණ 3 සමානයි මේ පැත්ත 35 ගුණ කිරීම 7යි. 35 ගුණ කිරීම 7යි. හරි. මෙතන පේන්නේ නැත්තම් පොඩ්ඩක් 35 ගුණ කිරීම 7 දී. පේන්නේ නේ අපි a වර්ග h ඍණ 3 සමානයි 35 ගුණ කිරීම 7යි.
දැන් ළමයි ලේසි දෙයක් තියෙන්නේ. මෙතන ඒනේ තනි කරගන්න ඕන. ඒ තනි කරගන්න නම් දෙපැත්තම බෙදන්න h ඍණ 3. මේ පැත්තත් බෙදන්න h ඍණ 3. h ඍණ 3යි h ඍණ 3යි ගැටල ගියා. a වර්ග සමානයි 35 වාරයක් 7. හරිද? 35 වාරයක් 7ක් ගුණ කළා දාම තව සුළු වෙන්නේ නැහැ. 35 වරක් 7 කීයද? මේ බලන්න 7 වරක් 5 35න් 5 3ක් ඉතුරුයි 7 වරක් 3 21යි 3යි 24යි 245යි. හරි 245යි. හරිනේ හදාගන්න 245යි. x බෙදීම x ඍණ 3ක් තියෙනවා. දැන් මේක වර්ගමූල දාන්න. දෙපැත්තටම වර්ගමූල. a වර්ගයේ වර්ගමූලය. 245 ලියන්න පුළුවන් අපිට. අපි දැන් මේ පේපර් එක කරන දවස් වෙනකොට නම් ගිය සතියේ සාකච්ඡා කරා. මේක ඇතුලේ රවටි ගහන්නේ කතාවක්. 245 ලියන්න පුළුවන් නේද මේ 49 ඒවා 5ක් එන්න. 49 ඒවා 5ක් නේ 245 බලන්න පුළුවන් 49 ඒවා 5 නෙමෙයි. ඔන්න ඔයාලට හිතන්න පුළුවන් මම කොහෙද මේක එකපාරට හිතාගත්තේ කියලා. උත්තරේ දිහා බලලා හිතාගත්තේ. උත්තරේ තියෙන්නේ මෙහෙමයිනේ. උත්තරේ ඔන්න බව පෙන්නන්න මම මේක මකන සිලින්ඩරේ. උත්තරේ බව පෙන්නන්න කියලා කියන්නේ හොරට මෙන්න මේ. මෙන්න මේක බව පෙන්නන්න කියලා කියන්නේ. a සමානයි 7 ගුණ කිරීම 5 යට h ඍණ 3. මෙන්න මෙහෙමයි මම ඕක ඔන්න වලට හිතා ගන්න පුළුවන්. මට ඔය පන්තියට කියන්න තමයි. හරි. මෙන්න මෙහෙමයි හිතුවේ. මේ බලන්න අපේ උත්තරේ අපි අදහන් ආපු එක හරිනම් මේ 7 ඇතුළට යද්දි 7 වර්ග වෙන්නේ නැහැ. නේ? 7 වර්ග වෙන්නේ. අන්න බලන්න 7 වර්ග 49. 49 වරක් 5 තමයි 245ක් වෙන්න ඕනේ. හරි මේක ඇතුළට ගියාම පස්සේ එහෙම වෙන්නේ නැහැ. 7 වර්ගයට ඇතුළේ අන්නේ. මෙතන අනිවාර්යෙන් තියෙන 49 ඒවා 5ක් කියන ඉක්මවන්නේ. හරි මේ 7 ඒවා 5ක් තමයි තියෙන්නේ. 49 ඒවා 5ක් තමයි තියෙන්නේ. 49 වරක් 5 h ඍණ 2. අන්න දැන් වර්ගමූලයේ 49 කියනවා. ඒ සමානයි 7යි මූල 5යි h ඍණ 2යි. ඔන්න උත්තරේ. හදා. ඔකේ බව වෙන ඉතාමත් ලේසි ගන්න. හරි ඉතාමත් ලේසි ගන්න. හරි හදාගන්න. ලේසි හරි හේතුවේ පරිමාණයට සිලින්ඩරේ පරිමාණ සමානයි කියලා හිතන්න. සිලින්ඩරේ සම්පූර්ණ පරිමාණය මම කතාව කිව්වනේ එතන තේරෙන්නේ නැති. තේරුම් නැත්නම් ආයිමත් දැන් ලයිව් එකෙන් පස්සේ ආයිම රෙකෝඩින් එක තියෙනවනේ. රෙකෝඩින් එක ආයිමත් අවශ්‍ය කරනවා බලන්න තියෙන්නේ. තේරෙනවා හොඳට අවධානය එක ඒ දෙයකම යොදවලා අවධානය තියාගන්න. හරි. ඉක්මනට හදාගන්න. ඉක්මනට හදාගන්න. උත්තරේ දිහා බලලා ගන්න. ඒක ගන්න පුළුවන්. හරි අපි යමු ඊළඟ ගන්න. මේක හරි ළමයි ඉන්නවා නම් දාන්න කමෙන්ට් එකක් දාන්න බලන්න බලන්න. 10 10 දිනවයි කියලා. හොඳ දාන්න. විතර හොඳ ගානක් කියන්නේ ඉතින් මොකද්ද මේව නේද? 10 කට ළමයි දෙන්න නම් හොඳ ගානක්. මූලික ආරම්භයක් ගන්න. මෙන්න මේ රූප සටහනක් තියෙනවා. ඒකටත් 3PC එකක් දාන්න.
ඒකට ත්‍රිපිතියමත්. ත්‍රිපිසියමුකුයි ත්‍රිකෝණෙකුයි කේන්ද්‍රික ඛණ්ඩයකුයි ඔන්නෝමනේ කියන්නේ. මෙන්න මේ කෝණයේ අංශක 45 ඉල් කියනවා. මෙතන O, මෙතන E, මෙතන B, මෙතන 25යි, මෙතන C, මෙතන B, මෙතන A. මේ පාදේ සමානයි. මෙතන 24යි. මේ ටික 12යි. පළවෙනි ප්‍රශ්නේ බලන්න. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සොයන විතාමත් දේශ ගැන්වුවා. කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ ටික. ඔන්න ඔකේ අරය හොයන්න. කොහොම මේ අරය හොයන්නේ? ෆයිතගරස් ප්‍රමේය 9 වසරේදී කියන දේනවා ෆයිතගරස් ප්‍රමේය. අයිමත් 11 වසරේදී තියෙනවා. අන්නේ ෆයිතගරස් ප්‍රමේය දැම්ම නම් හරියට හරි. මේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මේ බලන්න මේ පාදේ 25යි මේ පාදේ 24යි නම් මේක හොයන්න පුළුවන්. අපි R කියනකො R වර්ගයි 24 වර්ගයි සමාන වෙන්න ඕන කාටද? 25 වර්ගයට. R වර්ග 24 වර්ග කීයද? 24 වර්ග කියන්නේ කීයද? 24 වරක් 24 කීයේ 576යි. 576යි. 25 වර්ග 625යි. දැම්ම 576 මේ වෙක්ටර් විතර 576යි. R වර්ග සමානයි කීයක් වෙනවද 625යි 576යි කියන්නේ 49යි. දැම්ම වර්ගමූල දෙක අතර R සමානයි සෙන්ටිමීටර 7. අන්න පළවෙනි උත්තරේ හරි R සමානයි සෙන්ටිමීටර 7යි. බලන්න ෆයිතගරස් ප්‍රමේය දාලා තියෙන මේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයට ෆයිතගරස් ප්‍රමේය දැම්ම නම් හරියට. දෙවෙනි ප්‍රශ්නේ ත්‍රිපිසියමේ වර්ගඵලය සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 210 නම් AB දිග. අන්න බලන්න ත්‍රිපිසියම මෙන්න මේකේ වර්ගඵලය දීලා AB යනවා. AB කියන්නේ මේ පාඩ. ත්‍රිපිසියම වර්ගඵලය දැන් උන්නා ගොඩක් වෙලාවක් මුල්ලා. සමාන්තර පාද දෙකේ එකතුව. ඒ කියන්නේ 24 AB ගේ එකතුව දෙකෙන් බෙදලා ලම්බ උසෙන් ගුණ කරන්න ඕන. මෙන්න යට තියෙන ලම්බ උස මෙන්න මේකනේ ලම්බ උස. ඒ කියන්නේ අර ආරයමයි. ලම්බ උස කියන්නේ අර තිබ්බ ආරයමයි. හා. ආරය කීයේ අපිට ආවේ? 7යි. 7ෙන් ගුණ කරනවා. ඕක සමාන වෙන්න ඕන කීයද? 600 sorry 210යි. 210. ඔන්න හොඳයි. ගුණ කිරීම 7 නැති කර ගන්න දැන් දාන බෙදීම 7. ගුණ බෙදීම 2 නැති කර ගන්න දාන ගුණ කිරීම 2. 2යි කැඩිලා ගියා. බෙදීම 7ක් දැම්ම 4 4. 24 එකතු කිරීම AB සමානයි 4 7 2යි 21 3යි 30යි. 30 ඒව දෙක 60යි. 24 දැන් මෙහා පැත්තට ගිහින් 24යි AB සමානයි කීයද? 60න් 24ක් ගියා 10න් 4ක් 6යි 5න් 2ක් 36යි සෙන්ටිමීටර 36යි. අන දිග සෙන්ටිමීටර 36යි. මේ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස කියන්නේ සංයුක්ත රූපයේ පරිමිතිය හොයන්න. සංයුක්ත රූපයේ පරිමිතිය. ඒ කියන්නේ මුළු රූපයේ පරිමිතිය. මේ දිග දන්නෝ 12යි මේ දිග දන්නෝ මේ AB හොයාගත්තා දැන් 36යි කියන ඔක්කොම ටික එකතු කරන්න තියෙන්නේ. හැබැයි දන්නේ නැති එකක්. දන්නේ නැති එක තමයි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. දාන්න 360න් θ 2ϕ. 360න් θ වෙනකොට දැන් අංශක 45 2 වෙනකොට 7න් 22 අරය 7යි 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 ගැටුණා 45ට 1යි 368යි දෙකට 2 1යි 8 2 4යි දෙකෙන් බෙදුවා 11යි 2යි 11 බෙදීම දෙක කීයද 11 දෙකෙන් බෙදුවා 5.5 නේ 5.5 ඒක ඇල්ල 5.5 සෙන්ටිමීටර 5.5 මිලිමීටර. දැන් අනිත් ටික එකතු කරන් තියෙන්නේ. හරි. 5.5. හරිද? 5.5 මේක. මේ ටික දන්නවා 7යි, මේ ටික දන්නවා 7යි 14යි 14යි 36යි
36යි 4යි 40යි 50යි 50යි 10යි 60යි 62යි 62යි මෙතන 25යි 62යි 25යි කීයේ? ළමයින් ගෲප් එක හරි 62යි 25යි 92යි නේ. හරි 62 sorry 62යි 5යි. ඔක්කොම එන්න ඕනේ 92.5. මේ බලන්න මේ ටික 5.5යි 7යි 7යි 14යි 14යි 36යි 14යි 36යි 14යි 6යි 20යි 50යි නේ 50යි 12යි 50යි 72යි 72යි 25යි 72යි 25යි 97ක් එන්න ඕනේ 97ක් එනවා හරි 97ක් එන්න 97 නේ අපු දෙයක් ඉන්නවා 92.5 හදලා බලන්න 92.5 එකතු කරලා බලන්න මෙතන මේ ටික මේ ටික මේ ටික මේ ටික හරි 25යි 12යි 35යි 37යි 37යි 6යි 43යි 53යි 63යි 73යි 73යි 7යි 80යි 80යි 7යි 87යි 87යි 5.5යි 92.5 හරි 92.5 හතරවෙනි ප්‍රශ්නේ බලන්න හරි සංයුක්ත රූපේ වර්ගඵලය අහන්නේ. ත්‍රිපිටකයේ වර්ගඵලය දන්නවා අපි කීයද? ත්‍රිපිටකයේ වර්ගඵලය 210යි. ත්‍රිපිටකයේ වර්ගඵලය දන්නවා දැක්ක. මෙන්න මේ කෑල්ල මේ පොඩි මේ කේන්ද්‍රිකල්ලේ වර්ගඵලය 360 θ πr වර්ග. හරි 5 වෙනකොට දාන්න 722 r වෙනකොට දාන්න 7. 7 ඒවා දෙකක්. හරි 7යි 7යි කියලා ගියා. 360 θ කෝණේ 45යි කෙලිම දාන්න 8න් එකයි. හරි 4 7 ගැටිලා ගියා. දෙකෙන් බෙදුවා 4යි දෙකෙන් බෙදුවා 11යි. හරි සුළු කරාට පස්සේ උත්තරේ එන්න ඕන 313.25. 313.25. හරි ලියා ගන්න. හරි මේක මේ දැන් වීඩියෝ එක ඉවර වෙන කාලේ හරි මේ ඒකින්ද මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි ආයෙත් වීඩියෝ එක කරලා හරි බලන්න. හරි එහෙනම් අදට ඇති අපි ඉතුරු ගණන් දෙක අපි ආයෙත් ලබන සතියේ සාකච්ඡා කරමු. හරි වීඩියෝ එක ඉවර වෙනවා ලියන්න.